විශේෂයෙන්ම දීපචෙල්ලන් ගේ කෘති තහනම් කරලා විශාල ප්‍රශ්නයක් පහුගිය මාස කිහිපයකට කලින් උදා වුණා. ඒ ප්‍රශ්නේ මතුවලා තියෙද්දි දැන් මේ වෙනකොට තවත් ගායකයෙක්ගේ ගීතයක් ජාතිවාදී පදනමින් ඔහු අත්අඩංගුවට අරගෙන ඔහුව ඊට පස්සේ ත්‍රස්තවාද ලැකීම් පන්තරේ දවස් 14කට රඳවා ගන්න මේ ආණ්ඩුව තීරණය කළා තියෙනවා. එතකොට මේ ගීතයට ගීතයේ මුල් කරගෙන ඔහු අත්අඩංගුවට තියෙන ගායක ශිල්පියෙක් වන ගණේෂ් කුමාර් ඔහු කිල්නොච්චි ජුනි දෙවෙනිදා තමයි ඔහු අත්අඩංගුවට අරගෙන PTA එකට ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පන්ති යටතේ තමයි දැන් දවස් 14කට රැඳවුම් සඳහා නැත්නම් දවස් 14කට බන්ධනාගාරගත කරලා තියෙන්නේ. එතකොට මෙතන තියෙන ඊටාම බරපතල ප්‍රශ්නය තමයි දැන් මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරනවා කියලා තමයි ජාතික ජනබලවේගයේ බලය ගත්තේ. එතකොට ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 118 වෙනි පිටුවේ පැහැදිලිව තියෙනවා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරනවා කියලා. එතකොට ඊට පස්සේ බිමල් රත්නායක එක වෙලාවක කිව්වා ත්‍රස්තවාදයේ පනත අහෝසි කරන්නේ අලුත් පනතක් ගේනකම් මේක පරිස්සමට පාවිච්චි කරනවා කියලා. දැන් පරිස්සමට පාවිච්චි කරනවා කියලා මේක පාවිච්චි කරපු අවස්ථා කීපයක් තියෙනවා. දැනටමත් ඒවට අධිකරණ ක්‍රියාමාර්ග ඇවිල්ලා තියෙනවා, නඩුව ඇවිල්ලා තියෙනවා. සමහර නඩුවල අදාළ චූදිතයන්ගේ සමාව අරගෙන තියෙනවා. ඒ වගේම වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒතකොට මේ වගේ බරපතල ප්‍රශ්න මේ ආණ්ඩුවේ බලයේ සහිත මේ ආණ්ඩුවේ ගෙවිච්ච කාල පරිච්ඡේදය ඇතුළත මේ පනත පාවිච්චි කරන්න කියලා උදා වෙලා තියෙනවා. ඒතකොට දැන් මේක අපකීර්තිමත්ම සිදුවීම් බවට මේ සිදුවීම් පත්වීමට නියමිතයි. දැන් මේ සිදුවීම හරහා ගණේෂ් කුමාර් අත්අඩංගුවට ගැනීම ගීතයක් මුල් කරගෙන ගීතයක් ගායනය කිරීම මුල් කරගෙන අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙලා තියෙනවා. දැන් මේකට ආරක්ෂක අංශ හරිය නැත්නම් මේකට සම්බන්ධ වෙච්ච අය පැහැදිලි කිරීම කරන්නේ මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ කරේ මේක මේ ත්‍රස්තවාදී නැවත නගා සිටවීම සඳහා නැත්නම් LTT සංවිධානයට නැවත පණ දීම සඳහා කරපු ගායනයක් කියන ඒ ලේබලය අලවලා තමයි මේක කරන්න හදන්නේ. ඉතින් එතකොට මේ කලාකෘති වලට මේ ලේබලය අලවන්න ගියොත් එහෙම මේ ලේබලය අලවන්න පුළුවන් තව ගොඩාක් සින්දු කතා නවකතා කෙටි කතා ප්‍රකාශන ගොඩක් අපේ රටේ තියෙනවා. සිංහල ජාතිවාදීව තියෙනවා, දෙමළ ජාතිවාදීව තියෙනවා, මුස්ලිම් ජාතිවාදීව තියෙනවා. ඒ නිසා මේ භාෂාවේ නිදහස කියන ලංකාවේ ආණ්ඩුක ව්‍යවස්ථා මූලිකව පිළිඅරන් තියෙන අයිතිවාසිකමක් මේ කරා අවුසිනවා කියන තමයි තේරෙන්නේ. ඒ නිසා මේ අපි දන්නවා මේ ඉන්න මේ නීති ක්‍රියාත්මක කරන මහතුරු භාෂා නිදහස ගැන මෙලොව හසරක් දන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඉතින් ඒ නිසා ඒගොල්ලොන්ට ඕනනම් පස්සේ ඒගොල්ලෝ හිතන ඕන දෙයක් කරන්න පුළුවන් කියලා, මිනිස්සු කතා කරාම අත්අඩංගු ගන්න පුළුවන් කියලා, කවියක් ලිව්වම අත්අඩංගු ගන්න පුළුවන් කියලා. නමුත් රටේ වගකී යුතු ආණ්ඩුවකට තියෙනවා තමන්ගේ භූමිකාව සම්බන්ධ. නිලධාරීන් කරන දෙයට භූමිටි තියන්නේ නැතුව ඒව ආරක්ෂා කරන්නේ නැතුව මේ ක්‍රියාමාර්ග මොනවද කියන එක සම්බන්ධයෙන් මේ ඉන්න දේශපාලඥයෝ වගකී යුතුයි. දැන් ආණ්ඩුව සාමාන්‍යයෙන් කරන්නේ මොනවා හරි දෙයක් ගොඩ ගියොත් එහෙම ඔන්න ආණ්ඩුවේ වැඩ කොහොමද කියලා අපෙන් අහනවා. ඊට පස්සේ මොනවා හරි එකක් ඇන්නොත් එහෙම එතකොට කියනවා නෑ මේ නිලධාරීන් කරපුවා. මේවා ඔක්කොම නිලධාරීන් බාර දීලා අපි මුකුත් ගන්න කරන්නේ නෑ. එතකොට මේක හරිම ඒ කියන්නේ මේක හරිම උබතෝගෝටිකයක්. නැත්නම් හරිම දෙබිඩි පිළිවෙතක්. ඉතින් ඒ නිසා මෙතන පැහැදිලිවම භාෂණයේ නිදහස කියන දේ උල්ලංඝනය කරලා තියෙනවා මේ ක්‍රියාවලිය ඇතුළේ. ඊළඟට මේ ආණ්ඩුවේ තියෙන දෙබිඩි පිළිවෙත ඉතාම පැහැදිලිව මේ ආණ්ඩුව බලය ගන්න කලින් කරපු ප්‍රචාරක ව්‍යාපෘතිය ඇතුළේ විශේෂයෙන්ම උතුරේ පාර්ලිමේන්තු මැතිවරණ කරපු ප්‍රචාරණ ව්‍යාපෘතිය ඇතුළේ මේ පැහැදිලිව මේ කියන මේ චෝදනාව එල්ල කරන ගීතයට අදාළ කරන සමහර දේවල් ඒ කතන්දර ඒ ගීතවල තියෙනවා. LTT සංවිධානය ගැන කතා කරනවා, ප්‍රභාකරන් ගැන කියනවා, නැත්නම් ඊළම ගැන කියනවා, මේවා ගැන කතා කරනවා. කියනවා ඒ සින්දුවල. ඒ කියන්නේ නරක විදිහට මේ ඒවා එක්තරා විදිහක අවධාරණය කරන ඒවා උත්කර්ෂයට නම් වන ගීත ජාතික ජනබලවේගයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘති තියෙනවා. ඒතකොට ජාතික ජනබලවේගයට ඒවා කියනකොට හොඳයි ඡන්ද ගන්න. තව මිනිස්සෙක් ඒවා ගැන කතා කරනකොට ඒ මිනිහා රස්තවාදීක් කරලා PTA එකට අත්අඩංගුවට ගන්නවා. ඉතින් මේක තමයි මේ ආණ්ඩුවේ හැම ප්‍රශ්නෙටම අදාළව තියෙන ඊටාම පැහැදිලි දෙබිඩි පිළිවෙත. නීතියේ සැමට සමානයි කියවම දවස ගානේ ඔප්පු වෙනවා. නීතියේ සැමට සමාන නැහැ. නීතිය Tamanට ඕනේ කාට Tamanට ඕන විදිහට බෙදනවා කියන එක පෙන්නනවා. Tamanගේ අතේ හැන්ද තියෙනකොට හැන්ද තියෙන කාට ඕන විදිහට තමයි බෙදෙන්නේ කියන එක නීතිය ඉස්සරහට වෙනවා. මේක තමයි ඉතිහාසයේ තිබිච්ච ප්‍රශ්නේ. 70 වසරක් තිස්සේ මේ රටේ තිබිච්ච ප්‍රශ්නේ. දැන් අදත් දැනුත් ක්‍රියාත්මක වෙන්නේ හැන්ද තියෙන කාට ඕන විදිහට නීතිය බෙදෙන විදිහට තමයි, නැත්නම් නීතිය පාවිච්චි කරන ප්‍රතිපත්ති තමයි දැනුත් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ නිසා මේ සිද්ධිය ඇතුලේ අපි ආණ්ඩුවට පැහැදිලිව චෝදනා කරනවා ත්‍රස්තවාද ලැබීම් පනත උල්ලංඝනය නැවත පාවිච්චි කිරීම, ඒ වගේම භාෂණ නිදහස කියන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම, ඒ වගේම දෙබිඩි පිළිවෙත. Tamanට පුළුවන් සින්දු කියන්න ප්‍රභාකරන් ගැනයි, ඊළම ගැනයි, LTT ගැනයි ඒවා ගැන වීරත්වය කියලා සින්දු කියලා ඡන්ද ගන්න පුළුවන්. හැබැයි වෙන මිනිහෙක් ඒවා ගැන කතා කරොත් එහෙම වෙන කවුරුහරි සින්දුවක් කිව්වොත් ලිව්වොත් එතකොට ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක්.
ඉතින් මේ දෙබිඩි පිළිවෙතට ආණ්ඩුව උත්තර දී යුතුයි. ආණ්ඩුව කියනවා නම් මෙහෙම සින්දු කියලා නෑ. ඒ සින්දු අපි ලෑස්ති ඒගොල්ලෝ කියන තැනක ඒ සින්දු වාදනය කරලා පෙන්නන්න. අපිට ඒක පෙන්වන්න පුළුවන්. ඒ නිසා ඒක ආණ්ඩුව අභියෝග කරනවා. අපි ඒකත් පෙන්වන්නම්. ඉතින් ඒ නිසා පැහැදිලිවම අපි මේ ක්‍රියාව දේශපාලන සංවිධානයක් විතර අපි හිලා දකිනවා. ඊළඟ දෙවෙනි කාරණේ යාපන විශ්වවිද්‍යාලයේ මේ වෙසක් කූඩු පිච්චුවා කියලා මෙහි සිංහල ජාතිවාදීන් විසින් ගෙනියන ප්‍රචාරය. හරි දැන් මේක කියන්න ඕනේ. දැන් මේ සිංහල ජාතිවාදීන් සමහර YouTube නාලිකා පවත්වාගෙන යන YouTube නාලිකාවල views ගන්න. දැන් මේක පෙන්නලා මේවා කරන්න ලෑස්ති වෙන්න බා. මේවා කරොත් එimhe නැවත කළු ජූලියක් එයි කියලා ඒගොල්ලෝ මෙතන දැන් මෙතන එක ඒවා දෙසා බාන්න පටන් ගන්න තියෙනවා. අපි ඒ ඇයිට කියනවා විශේෂයෙන් හමුදාවින් ඇයටත් අපි කියනවා. හමුදාවේ සෙබළුන්ට අපි කියනවා. හමුදාවේ මේ අපි මේ කියන දේ අහන්න සූදානම් සෙබළුන්ට අපි කියනවා හොඳට තේරුම් ගන්න මේ ජාතිවාදීන් හැමදාම කොළඹ ඉඳලා යුද්ධ ඇවිලෙව්වා. ජාතිවාදීන් හැමදාම කොළඹ ඉඳලා යුද්ධ අවුලවලා පැත්තකට වුණා. අන්තිමට මේවට ජීවිත පූජා කරන්න සිද්ධ වුණේ අනුරාධපුර පොළොන්නරු මොනරාගල අම්පාරේ ඒවා ජීවත් වෙත ගොවි දුප්පත් පවුල්වල දරුවන්ට. ඒවැ තරුණයින්ට අදත් දුක් විඳින මේ මිනිස්සු. හරිද? ඒ නිසා මේ යාපනයේ පුස්තකාලේ ගිනි තියන්න ගියේ මේ කොළඹින්න මැරෙව්. මේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලඥයෝ. ඒගොල්ලෝ තමයි ගිහලා මේ යාපනයේ පුස්තකාලේ ගිනි තිබ්බේ. ඒතකොට හැබැයි ඒ ගින්නෙන් දැවුනේ මේ රටේ සාමාන්‍ය පන්තියේ දෙමළ මිනිස්සුන්ගේ දරුවෝයි සාමාන්‍ය පන්තියේ සිංහල මිනිස්සුන්ගේ දරුවෝයි. මෙන්න මේ තිත් ඇත්ත තේරුම් ගන්න. ඒ නිසා YouTube නාලිකා වලින් එක ජාතිවාදී අවුස්සලා කළු ජූලියක් අවුස්සන්න ලෑස්ති අපි කියලා කළු ජූලියකට ලෑස්ති වෙන්න කියලා කියන්න ඒවා කියන්න පුළුවන් ඒගොල්ලොන්ට. හැබැයි YouTube නාලිකාවල views වැඩි වෙයි. හැබැයි යුද්ධයක් නැවත ඇවිල්ුණොත් නැත්නම් මේ ජාතින් අතර නැවත විරසකයක් ඇති වුණොත් ගින්නක් ඇවිල්ුණොත් එහෙම ඒ ගින්නෙන් අපි ඔක්කොම පිච්චෙනවා. ඒ නිසා අපි අවධාරණය කරනවා හැම මොහොතකම ඉතිහාස හැම මොහොතකම ජාතිවාදයට රියව වෙන හිටපු සංවිධානයක් විදියට අපි ඉල්ලා හිටනවා මේ ජාතිවාදී මේ ව්‍යාජ ප්‍රචාර වලට රැවටෙන්න එපා කියලා. ඇත්තටම සිද්ධ වුණේ මොකද්ද? ඒකත් අපි කියන්න ඕනේ. ඇත්තටම සිද්ධ වුණේ මොකද්ද? මේ පහන් කූඩු ප්‍රදර්ශනයේ නැත්නම් මේ වෙසක් කලාපයට අදාළ නිර්මාණ මේ සියල්ල කරේ යාපන විශ්වවිද්‍යාලයේ සිංහල දෙමළ ශිෂ්‍යෝ එකතු වෙලා. සාක්ෂි තියෙනවා. දෙගොල්ලෝ එකතු වෙලා කරේ. ඒතර දෙගොල්ලෝ එකතු වෙලා කරපු මේ නිර්මාණවල එක පහන් කූඩුවකට තමයි මේක වෙලා තියෙන්නේ. ඒතර මේක කරලා තියෙන්නේ කීප දෙනෙක් ඇවිල්ලා තාමත් ඔවුන් සම්බන්ධ පරීක්ෂණ කරනවා. නමුත් ඊටාම් පැහැදිලිව යාපනයේ දෙමළ ජනතාව පසුගිය දවස්වල අපේ සහෝදරු ගියා යාපනයේ නගරයේ දෙමළ ව්‍යාපාරික ප්‍රජාව නැත්නම් ඒ දෙමළ ජනතාව ඔවුන් කනගාටු වෙනවා. ඔවුන් පැහැදිලිව කියනවා මේක මේ පිටින් සල්ලි දීලා මේක ඇතුළේ ජාතිවාදයේ බවත්තන් යන්න ඕන කීප දෙනෙක් ඉන්නවා. ඒ කීප දෙනාගේ උමනාවට තමයි මේ වෙසක් කුඩු පුච්චලා තියෙන නැවත ජාතිවාදී යුද්ධ අවුස්සන්නේ. ඒතකොට දෙමළ ජනතාවගේ ඇත්ත දැක්ම ඒක. හරිද? ඒ පණිවිඩය දෙන්නේ නැතුව මේ ව්‍යාජ ප්‍රචාරකයෝ මොකද කරන්නේ? ව්‍යාජ ප්‍රචාරකයෝ මේ මුළු සිද්ධියම දෙමළ ජනතාව මත පටවලා මෙන්න දෙමළ ජනතාව මෙන්න යාපනයේ විශ්වවිද්‍යාලයේ අපේ වෙසක් කූඩු වලට ගිනි තිබ්බා කියලා බෞද්ධින්ට හදන්න හදනවා. දැන් එක පැත්තක් තමයි මේක ඉගෙන ගන්න ඕනේ. මේවත් මතක් කරන්න ඕනේ. සිංහල බෞද්ධ කිව්වට මේ රටේ දෙමළ බෞද්ධයනුත් ඉන්නවා. ඒක සමහරුන්ට අමතකයි, සමහරව ඒක හිතාමත අමතක කරනවා. ඒ නිසා මේ බෞද්ධ ධර්මයේ අදහන්නේ සිංහල විතරක් නෙමෙයි, දෙමළ ජනතාවත් අදහනවා. ඒ නිසා දෙමළ බෞද්ධයනුත් ඉන්නවා මේ රටේ. ඒකත් එක පැත්තක්. ඊළඟට අනිත් කාරණේ තමයි දැන් මේ සම්බන්ධයෙන් මේ සිද්ධියෙන් පස්සේ යාපන විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමය නිවේදනයක් නිකුත් කළා තියෙනවා. ඒ නිවේදනය වුන් පැහැදිලිව මේ සිද්ධිය සම්බන්ධ සියලු කරුණු පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම වුන් මේ සිද්ධියේදී කියනවා මේක කීප දෙනෙක්ගේ උවමනාවට අපි ඔක්කොම එකතු වෙලා තමයි මේ වෙසක් කූඩු හැදුවේ. මේක අපේ අවබෝධයෙන් අපේ එකඟතාවයෙන් කරපු දෙයක්. එතකොට මේක ඇතුලේ ප්‍රශ්නයක් හදන්න කීප දෙනෙක් කරපු වැඩක් මේක. මේ ජාතිවාදී ක්‍රියාව ඔවුනුත් හෙලා දකිනවා. ඒතර ඔවුනුත් ප්‍රතික්ෂේප කරනවා. ඒතර ඔවුනුත් ප්‍රතික්ෂේප කරන යාපන විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය ප්‍රතික්ෂේප කරන දෙයක් තමයි මේ කීප මේ සිංහල ජනතාව අවුස්සන්න, සිංහල බෞද්ධ ජනතාව අවුස්සන්න, ජාතිවාදී වපුරන්න මේ කීප දෙනෙක් මේක අර හනුමන්තා වලිගෙට ගිනි තියාගෙන රටවටේ පයින්න වගේ ගේන්ගෙට පැන මේක කරන්න හදන්නේ. ඉතින් ඒ නිසා අපි ඒක හෙළිදරව් කරනවා. ඒ වගේම අපි අවධාරණය කරනවා කරන්න ඕනේ දැන් මේක අර මේ මාධ්‍ය කලාව අර අපි දන්නවා සාමාන්‍යයෙන් අපි දර්ශනයේදී කියනවා විශ්වීයත්වයේ සාමාන්‍ය සහ විශේෂිතය කියලා. දැන් විශ්වීයත්වය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි සැලකුවොත් එහෙම අපිට කියන්න පුළුවන් මිනිස්සු හැම මිනිහෙක්ගේම ඔළුවක් තියෙනවා කියලා. නැත්නම් හැම මිනිසෙක්ටම ඔළුවක් සහිතයි. ඒතකොට ඒක විශ්වීය ඒක මිනිසෙක්ගේ පොදු ලක්ෂණයක්.
ඒ වගේම අපිට කියන්න පුළුවන් සාමාන්‍ය දෙයක් විදිහට තව අපි හිතමු රටේ මොන හරි පරිහරණය කරන දෙයක් නැත්නම් මොන හරි දෙයක් පාවිච්චි කරනවා නම් හැම කෙනෙකුටම නැත්නම් පොදුවේ රටේ ජනතාවගේ මෙපමණකට මෙන්න මේ වගේ භාණ්ඩයක් තියෙනවා. මේ වගේ දෙයක් පරිහරණය. ඒක සාමාන්‍ය දෙයක්. ඒක හැමෝටම පොදු නෑ. නමුත් ඒක සාමාන්‍ය දෙයක්. ඒ වගේම සමහර දේවල් තියෙනවා විශේෂිත දේවල්. ඒ විශේෂ දේ කියලා කියන්නේ අපි උදාහරණයක් ගත්තොත් එහෙම සුදු නයා. දැන් සුදු නයා කියන්නේ විශේෂයක්. දැන් මොකද මෙතන වෙන්නේ මේ මාධ්‍ය නාලිකා මොකද කරන්නේ මේ සමහර ආයතන මොකද කරන්නේ මේ YouTube channel වල මොකද කරන්නේ මේ සුදු නයාව පෙන්නලා අපිට කියනවා නයි සුදු පාටයි කියලා. දැන් යාපන විශ්වවිද්‍යාලයේ සිද්ධ වෙච්ච සහ කුමන්ත්‍රණකාරීව සිද්ධ කරපු මේක සිද්ධ වෙච්ච කියලා කිව්වොත් ඒක සාමාන්‍ය සිද්ධියක් වෙනවා. කුමන්ත්‍රණකාරීව සිද්ධ කරපු සිද්ධියක් කපලා අරන් ඒ රූපරාමෝ කපලා අරන් සුදු නයාව පෙන්නලා අපිට කියනවා නයි සුදු පාටයි කියලා. ඉතින් ඒ නිසා මෙන්න මේ නයි සුදු පාටයි කියලා කියන මේ ව්‍යාජ මේ කුමන්ත්‍රණකාරී ප්‍රචාරයට රැවටෙන්න එපා කියලා මේ රටේ සිංහල ජනතාවගෙන් අපි ඉල්ලා හිටනවා. ඒ වගේම දෙමළ ජනතාවට අපි කියනවා මේ රටේ දෙමළ ජනතාවට මේ වගේ ජාතිවාදී අවුස්සන්න මේ පරාජිත විපක්ෂ කණ්ඩායමක් තටමනවා. දඟලනවා. මොකද ඒකට හේතුව ඒගොල්ලෝ එක වෙලාවක ජනාධිපතිවරණයක් දිනාගත්තා මුස්ලිම් ජනතාවට රිහිව සිංහල ජනතාව කෙරෙහි තුල සැකයක් ඇති කළා. මුස්ලිම් ජනතාව සිංහල ජනතාව වඳ කරන්න හදනවා, වඳකොත්තු තියෙනවා, වඳ ඇටැඳුම් තියෙනවා. මෙන්න දැන් කඩු තියන් ඉන්නවා පල්ලිය තුල කියලා මේ ජාතිවාදී ගින්න අවුලවල ජනාධිපතිවරණයක් දිනාගත්තා. දැන් මොකද වෙලා තියෙන්නේ අන්තිමට දිනපු ජනාධිපතිත් නැහැ, දිනපු ජනාධිපතිගේ පක්ෂෙත් නැහැ. අන්තිමට ඒකට 100%ට බැස්සා. ඒ කුමන්ත්‍රණයට හවුල් වෙච්ච බුද්ධ්‍යංශේ ලොක්ක දැන් ඉන්නවා ත්‍රස්තවාදලකින් පණිතයටදී අත්අඩංගුවට අරගෙන. ඉතින් අද වෙලා තින්නේ ඒක ඒතර ලංකාවේ බුද්ධ්‍යංශ ලොක මේක සරල දෙයක් නෙමෙයි. මේ රටේ බුද්ධ්‍යංශයේ ලොක්ක තමයි අද අත්අඩංගුවේ ඉන්නේ පාස්කු ප්‍රහාරයට චෝදනා ලබලා. හරිද? ඒතර ඒක සෙල්ලම් කාරණයක් නෙමෙයි. ඒතර ඊටාම් පැහැදිලි මේවා බුද්ධ්‍යංශ ආරක්ෂකංශ මේ ඔක්කොම ඒකාබද්ධලා කරනවා. සමහරවිට කාටද ඕන්ලාදී යාපන විශ්වවිද්‍යාලේ මොන හරි සිද්ධියක් ඇති කරගන්න මේ ජාතිවාදී අවුස්සලා තව ඡන්ද ටිකක් හදාගෙන ඊළඟ මැතිවරණ ගේමක් සෙල්ලම් කරන්න. ඒ නිසා එහෙම ඕන කට්ටියක් ඇති ඒගොල්ලෝ කුමන්ත්‍රණය කරනවා ඇති. මොකද පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ ගෝඨාභයලා බලේ ඉන්න වෙලාව නෙමෙයි. පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ ගෝඨාභයලා බලේ නැති වෙලාවේ. හරි ගෝඨාභය යහපාලන ආණ්ඩුව තියෙන කාලේ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ. ඒතර යහපාලන ආණ්ඩුව තියෙන කාලේ පාස්කු ප්‍රහාරය කරන්න තරම් බුද්ධ්‍යංශය තුළට බැදිහත් වෙන්න පුළුවන් නම් එතකොට ඒකෙන් ඊටාම් පැහැදිලිව පේනවා අපිට පැහැදිලිව කියන්න පුළුවන් ඒකෙන් දැන් උනත් ඒ හස්ත ඒ අතපය බුද්ධ්‍යංශ වලට ආරක්ෂක අංශවල යොදවන්න බැරි කමක් නැහැ මේගොල්ලොන්ට. ඒ නිසා මේක පැහැදිලිවම අපි රටේ ජනතාව ඉල්ලා හිටනවා එක ගින්නක් අවුලවලා අපි 30 අවුරුදු යුද්ධයකට ගියා. ඊළඟ ගින්න අවුලවලා අපි සැලකිය යුතු කාලයක් සිංහල මුස්ලිම් ජනතාව විශාල ගැටුමකට යන්න කියලා ඒක වළක්ව ගත්තා. දැන් ආපහු ලෑස්තිනවා තව ගින්නක් අවුලවන්න මේ ජාතිවාදී ප්‍රචාරයට අහු වෙන්න එපා කියන එක අපි රටේ ජනතාවට අවධාරණය කරනවා.